දැන් දෙයක් ඉගෙන ගන්න ගියාම කෙනෙක් හිතන කාරණා කීපයක් තියෙනවා. මට මේක කරන්න පුළුවන් වෙයිද? මගේ වයස මේකට බලපෑමක් වෙයිද? මූලික අධ්‍යාපනය ලැබලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට විතරයි. මේ ප්‍රමාණය නීතිය වගේ ලොකු විෂයක් සම්බන්ධව ඩිප්ලෝමාවක් කරන්න ප්‍රමාණවත්ද? මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. නීති උපාධිය ලබා දෙන ගෞරව උපාධිය ලබා දෙන ලංකා පිළිගත් විශ්වවිද්‍යාල විශේෂයෙන්ම UGC එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරපු උසස් අධ්‍යාපන ප්‍රමාණපත්‍රයේ පිළිගත් විශ්වවිද්‍යාල. මේ ඩිප්ලෝමා එක සාර්ථකව අවසන් කරපු සැනින් කෙනෙකුට කියන්න පුළුවන් ද හරි දැන් මං නීතිය දන්නවා මට ලෝය කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මේ දවස්වල ප්‍රවෘත්ති අහන බලන ප්‍රවෘත්ති ගැන හොයන ඕනම කෙනෙක් දන්නවා දැන් මේ පාසල් විෂය නිර්දේශයට පවා නීතිය ඇතුළත් කිරීම සම්බන්ධව කෙටුම්පත් සකස් වෙමින් තියෙන විශ්වවිද්‍යාලයේ මූඩ් කෝට් එක අපි ඒකට කියනවා ආදර්ශ උසාවියක් කියලා. මේ ආදර්ශ උසාවියකට සම්බන්ධ වෙලා අධිකරණයක් ඇතුලේ සිදුවෙන ක්‍රියාදාමය අපි සජීවීව දැක බලා ගන්න අපේ ඩිප්ලෝමා සෙසුන්ට ලබා දෙනවා. මේ පාඨමාලාව කෙනෙක් හැදෑරුවොත් සාර්ථකව පාඨමාලාව නිමා කරාට පස්සේ ඊළඟට මොකද්ද කරන්න පුළුවන්? ආයිබෝවන්. ඔබ ඕනතරම් අහලා ඇති නීතිය ගැන දන්නේ නැහැයි කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි කිය. ඔව්. සාමාන්‍යයෙන් ඕනම රටක පුරවැසියෙක්ට රටේ ක්‍රියාත්මක වන නීතිය ගැන දැනුමක් තියෙන්න ඕනේ. හැබැයි නීතිය ගැන දැනුමක් තියෙන්න ඕනේ කියලා අපි හැමෝටම නීතිඥවරයෙක් වෙන්න බෑ. එහෙනම් කොහොමද නීතිය දැනගන්නේ? අපි නීතිය ඉගෙන ගන්නේ කොහොමද? නීතිය ගැන දැනගන්නේ කොහොමද? ඒ ගැන අද දැනගමු. අපි අද ඇවිල්ලා ඉන්නේ නීතිඥ නීත් උදේශ මහත්මයාව මුණ ගැහෙන්න. ආයිබෝවන්. ආයිබෝවන්. ඇයි ඇත්තටම මිනිසෙකුට නීතිය ගැන දැන ගැනීම වැදගත් වෙන්නේ? ඔව් ඇත්තටම නීතිය අවශ්‍ය වන්නේ නීතිය නොදෙන නිසාම අපිට ගොඩක් වෙලාවට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකම ගොඩක් වෙලාවට අපේ අයිතිවාසිකම් කඩ වෙනවා. ඒ නිසා අපි ඇත්තටම නීතිය දැනගන්නට ඕනේ. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් දැන් මම මේ වෘත්තිය කරනවට අමතරව මං අම්මා කෙනෙක් ගෘහණියක්නේ. අපි වගේ කෙනෙක් කොහොමද නීතිය ඉගෙන ගන්නේ? ඒ සඳහා ඇත්තරම නීති ඩිප්ලෝමාවක් අපි හඳුන්වන දිනයක් කරලා තියෙනවා. නීතිය කියලා කිව්වහම ගොඩක් අයට හිතෙන්නේ මේක නීතිය කියන්නේ බොහොම සංකීර්ණ විෂයක් කියලා. අර සංකීර්ණ විෂය කරුණු නීති කරුණු අපි සරලව උගන්වනවා. නොදන්න නීතිය උගන්වනවා. සමාජයේ මිනිසෙක් වශයෙන් දැනගත යුතු වැදගත් දේවල් සියල්ලක්ම අපි මේ නීති ඩිප්ලෝමා පාඨමාලා රහා උගන්වන්නට බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් ඔබ අලුත් වචනයක් කියනවා නීති ඩිප්ලෝමා පාඨමාලාවක්. මේක අහපු සැනින් බුදුහාමුදුරුවෝ මේක ටිකක් අමාරු වැඩක් මහා බරපතලයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද්ද නීති ඩිප්ලෝමා පාඨමාලාවක් කියන්නේ? ඇත්තට මාස 6ක් අපි මේක ලෑස්ති කරලා තිබෙන්නේ යම්සි පුද්ගලයෙක් වශයෙන් එදිනදා ජීවත් වීමේදී ඔහු දැනගත යුතුම කරුණු රාශියක් තිබෙනවා. ඒතර ඒ අර ජීවිතයට අවශ්‍යම දේවල් ටික විධිමත් ආකාරයෙන් පිළිගත් ආකාරයකට ඉගැන්වීමේ ක්‍රමවේදයක් තමයි ඇත්තටම අපි මේ නීති ඩිප්ලෝමා පාඨමාලා හරහා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් දෙයක් ඉගෙන ගන්න ගියාම කෙනෙක් හිතන කාරණා කීපයක් තියෙනවා. මට මේක කරන්න පුළුවන් වෙයිද? මගේ වයස මේකට බලපෑමක් වෙයිද? මූලික අධ්‍යාපනය ලැබලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට විතරයි. මේ ප්‍රමාණය නීතිය වගේ ලොකු විෂයක් සම්බන්ධව ඩිප්ලෝමාවක් කරන්න ප්‍රමාණවත්ද? මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. මේ ඔබේ පාඨමාලාව කරන්න පුළුවන් කාට? ඇත්තටම වයස් සීමාවක් නැහැ. ඕනෑම අයෙකුට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ නීතිය ගැන උනන්දුවක් දක්වන නීතිය ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙන ඕනෑම කෙනෙකුට. දැන් අපි ගත්තොත් සාමාන්‍ය පෙළ සමත් ශිෂ්‍යයෙකුට සාමාන්‍ය පෙළ 15 වුණත් ඇත්තම නීති ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇත්තටම සම්බන්ධ වෙන්න පුළුවන්. උසස් පෙළ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එතකොට රාජ්‍යාංශයේ, පෞද්ගලික අංශයේ, එතකොට අපි ගත්තොත් ආගමික ශාස්ත්‍රවරයෙක්, ව්‍යාපාරිකයෙක්, යම්සි වෘත්තියක ඉන්න කෙනෙක් ඕනෑම කෙනෙකුට මේක යම්සි අපි කැටගරි එකක් දැම්මත් එහෙම සීමාවක් දාන්න නැතුව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ නීති ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන කෙනෙකුට සහතික පත්‍රයක් දෙනවද මොනවද ලැබෙන්නේ? ඇත්තටම මේ සහතික පත්‍ර අපි දෙන්නේ KIU විශ්වවිද්‍යාලය හරහා තමයි මේව සහතික පත්‍ර දෙන්නේ. ඒකයි මේකේ තියෙන ඇත්තටම පිළිගැනීම වැඩි කියලා මේකට කියන්නේ අධ්‍යාපන සුසුකමක් විදියට ඩිප්ලෝමා ඉලෝකෙනෙ ගන්න පුළුවන්. දැන් අපි දැක්කොත් ළමයි විවිධ අය තමන්ගේ පාසල් අධ්‍යාපන අහිමි කරලා තියෙනවා. පාසල් අධ්‍යාපන අහිමි වෙලා තිබෙනවා. ඉතින් ඒ අයට පුළුවන් තමන්ගේ ජීවිතයේ අධ්‍යාපන සුසුකමක් විදියට මාස 6ක් වගේ කෙටි කාලයක් තුල ඉගෙනගෙන අර ඩිප්ලෝමායි ලෝකෙන අධ්‍යාපන සුසුකම ලබා ගන්න. ඒකේ පිළිගැනීම වටිනාකම වැඩි වෙලා තිබෙන්නේ අර කියන KIU විශ්වවිද්‍යාලය. KIU විශ්වවිද්‍යාලය කියලා කියන්නේ නීති උපාධිය ලබා දෙන ගෞරව උපාධිය ලබා දෙන ලංකා පිළිගත් විශ්වවිද්‍යාල. විශේෂයෙන්ම UGC එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරපු උසස් අධ්‍යාපන ප්‍රමාණපත්‍රයේ පිළිගත් විශ්වවිද්‍යාල. ඒ නිසා නීතා ලෝ ඇකඩමි එක්ක KIU විශ්වවිද්‍යාලය එකතු වෙලා තියෙන නිසා මේ නීති ඩිප්ලෝමාවට විශාල පිළිගැනීමක් තියෙනවා.
දැන් ඉස්සර තමයි අපි පාඨමාලාවක් හදාරලා සහතික පත්‍රයක් දුන්නාම ඒ සහතික පත්‍රයක් අපිට ලැබුණා කියලා පින්තූරය අරගෙන ගෙදර ගිහලා සතුටු වෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් බොහෝ දෙනෙක් Tamanට ලැබෙන සහතිකයේ වටිනාකම මොකද්ද? කවුද මේකට අත්සන් කරලා තියෙන්නේ? මේක අපි පිටරට යනවා නම් වැලිඩ් වෙයිද? මේ වගේ දේවල් ගැන හිතනවා. මේ නීති ඩිප්ලෝමාව හදාරන කෙනෙකුට ලබා දෙන සහතික පත්‍රයට කවුද සයින් කරලා තියෙන්නේ? ඇත්තම දුරාශවා ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේ සහතික පත්‍රයේ තියෙන වැදගත්කම තමයි KI විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්වරිය. එකම රෙජිස්ට්‍රාර්වරිය මේ දෙදෙනාත්ම මේ සහතිකයට අත්සන් කරනවා. මේ ඔබ දැක්කොත් මේ ඒක මේකේ තියෙන පිළිගැනීම. එකම නීර්තා ලෝ ඇකඩමි වෙනුවෙන් එහි සභාපතිවරයා මා අත්සන් කරනවා. එකම අපේ ලීගල් ඔෆිසර් අත්සන් කරනවා. මේ නිසා මේ සහතික පත්‍ර අනිකුත් සහතික පත්‍ර වලට විශාල පිළිගැනීමක් තිබෙනවා. ඇත්තටම අපේ ළමුන් අපේ පාඨමාලා තෝරගන්නටත් මෙන්න මේක හේතුවක් වෙලා තියෙනවා. මේ ඩිප්ලෝමා එක සාර්ථකව අවසන් කරපු සැනින් කෙනෙකුට කියන්න පුළුවන්ද හරි දැන් මං නීතිය දන්නවා මට ලෝය කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඔව් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ පමණින් යම්කිසි කෙනෙකුට ලෝය කෙනෙක් වෙන්න බෑ. ඌට A-level සුසුකම් තිබෙනවා නම් ඌට පුළුවන් KI විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා LL උපාධිය ලබාගෙන එතනින් පස්සේ ලෝය කෙනෙක් වෙන්නට හැකියාවක් තියෙනවා. ඩිප්ලෝමාවෙන් අපි ඇත්තටම කරන්නේ අර මූලික නීතිමය දැනුමක් ලබා දෙන එක අවශ්‍ය කට්ටියට කෙලිම KI විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. අපේ ගොඩේක් ළමයි ඇත්තටම මේකෙන් පස්සේ KI විශ්වවිද්‍යාල නීති උපාධිය දැන් ගොඩක් අය රෙජිස්ටර් වෙලා තියෙනවා. ඉතින් පහසුවෙන් මේක අතරතුරේ වුණත් අවශ්‍ය නම් එයාට LLB උපාධිය ලබාගෙන ලෝය කෙනෙක් වෙන්නට හැකියාව තියෙනවා. අපි හිතමු කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ කොහේ හරි ඉන්න කෙනෙක් මේ වැඩසටහන බලලා මේ ඩිප්ලෝමා එක හදාරන්න මොනවද තියෙන්න ඕනේ මූලික සුදුසුකම්? මූලික සුදුසුකම ඇත්තට මං කිව්වේ අර වයස් සීමාවක් නැහැ. අඩුම අපස සාමාන්‍ය පෙළ මට්ටමින් උනත් මේක පටන් ගන්න පුළුවන්. යම්කිසි කෙනෙක් සාමාන්‍ය පෙළ පහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා තිබුණොත් අපි විශේෂ අවසරයක් ලබාගෙන අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තම අපිට මේක අවශ්‍ය වුණේ අර මිනිස්සු ගොඩක් වෙලාවට සමාජයේ ඉගෙන ගන්න අහිමි වෙච්ච පිරිසක් වෙන අපිට අවශ්‍ය වුණේ ඒ කොට්ටාසෙට සමාජයට නීති ගත කරන්න, නීති පිළිබඳ දැනුම ලබා දෙන්න. ඒ සඳහා තමයි ඇත්තම මේ ඩිප්ලෝමා පාඨමාලා අපි හඳුන්වා දීමක් කරලා තිබෙන්නේ. ඔව් ඇත්තටම මේක ජාතික අවශ්‍යතාවයක් කියලා කියන්න පුළුවන්. මේ දවස්වල ප්‍රවෘත්ති අහන බලන ප්‍රවෘත්ති ගැන හොයන ඕනම කෙනෙක් දන්නවා දැන් මේ පාසල් විෂය නිර්දේශයට පවා නීති ඇතුළත් කිරීම සම්බන්ධව කෙටුම්පත් සකස් වෙමින් තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම බොහොම වැදගත් කියලා කියන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද මේ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරන්න? මේක ඇත්තටම මාස 6ක කාලයක්. මේක ඔන්ලයින් පාඨමාලාවක් විදිහට යන්නේ. ඒකට යම්කිසි කෙනෙකුට ඔන්ලයින් ලයිව් ක්ලාසස් වලට එන්න බැරි වුණත් රෙකෝඩින් හම්බ වෙනවා. ඒතර මේකේ විභාගය ඇත්තටම දෙකක් තිබෙනවා. මාස 3න් තුනට පළවෙනි විභාගයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි විභාගය ඊළඟ මාස 3 අවසානයේ පැවැත්වෙනවා. මේ විභාග තියෙන්නේ ඇත්තටම MCQ ක්‍රමයෙන් තියෙන. අපේ ඔන්ලයින් සිස්ටම් එකක් තියෙනවා neertha.lk හරහා. හරිම පහසුයි කෙනෙකුට MCQ ප්‍රශ්න පත්‍රය මුහුණ දීලා මේක කරන්න පුළුවන්. දැන් යම්කිසි කෙනෙක් අපි හිතමු විදේශගත වෙලා හිටියා. ඒ අයට උනත් මේකට සහභාගී වෙන්න අපේ දැන් පව් රටවල ඉතාලියේ ඉඳන් එංගලන්තයේ ඉඳන් ගොඩක් රටවල් ඉඳන් මේ පාඨමාලාව හැදෑරුවා. ඒත් ඒගොල්ලන්ට උනත් මේකට ඔන්ලයින් සම්බන්ධ වෙලා අවසාන අපේ කන්වර්සේෂන් එකට ඒගොල්ලන්ට අවශ්‍ය නම් BMS ස්විච් එකට සහභාගී වෙන්නට හැකියාවක් තිබෙනවා. දැන් සමහර අවස්ථාවන් වලදී අපි ෆිසිකල් විශේෂ වැඩමුළු සහභාගී වෙනවා. පොද මේ ඩිප්ලෝමාව හදාරන්නට තියෙන ඊළඟ වාසිය තමයි අපි පාර්ලිමේන්තු විසිට් එකක්. සමහර ලංකාවේ කිසිම නීති ඩිප්ලෝමාවක මෙහෙම දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු විසිට් එකක් ගිහිල්ලා අපි ඕනේ ව්‍යවස්ථාදාගේ අත්දැකීම ඒ ගායට ලබා දෙනවා. සහාර KI විශ්වවිද්‍යාලයේ නීති සමුළුවකට එකම KI විශ්වවිද්‍යාලයේ මූඩ් කෝට් එක අපි එකට කියනවා ආදර්ශ උසාවියක් කියලා. මේ ආදර්ශ උසාවියකට සම්බන්ධ වෙලා අධිකරණයක් ඇතුලේ සිදුවෙන ක්‍රියාදාම අපි සජීවීව දැක බලා ගන්න අපේ ඩිප්ලෝමා සෙසුන්ට ලබා දෙනවා. ඇත්තටම KI විශ්වවිද්‍යාලයේ ආදර්ශ උසාවිය කියලා කියන්නේ ලංකාවේ විශිෂ්ටතම ආදර්ශ උසාවිය මූඩ් කෝට් එක. ඒ අත්දැකීම් පවා අපේ සිසුන්ට ඇත්තටම හිමිවෙනවා. දැන් මේ පාඨමාලාව හදාරන සිසුන්ට මොනවද තියෙන වාසිය? ඇත්තටම එකක් තමයි ඔහුට විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද එදිනෙදා ජීවිතය තුළ අපිට ගොඩක් ප්‍රශ්න මතුවෙන්නේ ඇත්තටම නීතිය නොදැනීම නිසා. අපිට කොහේ හරි තැනකට ගිහිල්ලා කියන්න බෑ මම මේ නීතිය දන්නේ නැහැ කියලා කියන්න බෑනේ. දැන් අපි ගත්තොත් අපේ රටේ උත්තරීතර නීතිය කියලා අපි කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. හැබැයි කීයෙන් කී දෙනෙක් ඔය S2කට ඔය නීතිය දැකලා තියෙනවද? උඩකයි දැකලා නැහැ. ඒ අපි අර මූලික නොදන්න නීතිය ඇත්තට මේ පාඨමාලාවට උගන්වනවා. ඒතකොට Tamanට බය නැතුව ඕනෑම ප්‍රශ්නයක් නොදුන්න ගමන් ඒකට සාර්ථක පිළිතුරක් තමා ගාව තියෙනවා. මොකද Taman නීතිය දන්න කෙනෙක්. යම් කිසි කෙනෙක් Tamanගේ නීතිය කඩ කරන්න ආපු අවස්ථාවක පවා අපිට පුළුවන් ඒ අවශ්‍ය අවස්ථාවන්වලදී අපිට හරි උත්තර ලබා දෙන්න අපිට හැකියාවක් තියෙනවා. මොකද අපි නීතියෙන් දැනුමේ සම්බන්ධ කෙනෙක්. නිසා මේ පාඨමාලා සම්බන්ධ වෙන අයට මෙතනින් පස්සේ අනාගතයේ එන ඕනෑ ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විශ්වාසය අපි ඇති කරනවා. ඇත්තටම මේක නීතිය පමණක් නෙමෙයි අපි උගන්වන්නේ ජීවිතය උගන්වනවා.
ඔබ දැක්කොත් බොහෝ අපි සමහර වෙලාවට ළමුන් දාතේ කමෙන්ට්ස් දිහා බැලුවොත් මේක තමන්ගේ ජීවිතේ මෙතෙක් තමන් කිසි දිනක සහභාගී නොවෙච්ච පාඨමාලාවක් විදිහට දැකගෙන මේක වයස් ભેදයක් නෑ. පහළ සාමාන්‍ය පාසල් ශිෂ්‍යයාගේ සිට අවුරුදු 60 70 80 දක්වා බොහෝ අය සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ගෙන් පව විශාල ප්‍රතිචාර ලැබෙනවා. තමන්ගේ ජීවිතයේ නීතිය නෙමෙයි අපි ඉගෙන ගත්තේ. ගොඩක් දේවල් අපේ ජීවිතේ වෙනස් කරන්නට මේ පාඨමාලා ඇත්තටම හේතු වුණා කියලා ධනාත්මක ප්‍රතිචාර දක්වලා තිබෙනවා. දැන් අපි හැමෝටම හැම විෂයක්ම හොඳටම ඉගෙන ගන්න බෑ. අපි හැමෝම එක විදිහට හැම දෙයකම දක්ෂ නෑ. නීතියත් එහෙමයිනේ. දැන් ඔබ නීතිය ඉගෙන ගන්න ප්‍රිය දක්ෂ කෙනෙක් හින්දා ඔබ නීතිඥවරයෙක් වුණාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේ සබ්ජෙක්ට් එක කරන්න බෑ මට මේක අමාරුයි කියලා. ඇත්තටම අපේ මේ පාඨමාලාවේ විශේෂත්වය තමයි අර සංකීර්ණ කියපු නීති. අපි දැන් නීති අහලා තියෙන්නේ බොහොම තේරුම් ගන්න අපහසුයි සංකීර්ණ විෂයක් කියලා. ඇත්තටම මේ සංකීර්ණ කියන නීතිය අපි බොහොම සරල විෂයක් බවට පත් කරනවා. යම්කිසි කෙනෙක් අපේ පළවෙනි දවසේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයේ සහභාගී වුණොත් තේරුම් ගන්න පුළුවන් නීතිය ඇත්තටම මෙතරම් සරලද කියලා. ඒ තරමට උන්ට දැනන විදියට හිතට දැනන විදියට සංකීර්ණ විෂය කරන අපි තාමත්ම සරල උගන්. ඒකයි අපි ඇත්තටම මේ පාඨමාලාව තුළ අපිට ගොඩක් සාර්ථකත්වයට පත් වෙන්න හැකියාවක්. එක පාඨමාලාවක් ඉවර කළා තව මාසයකින් උනත් අපිට තව පාඨමාලාවක් ආරම්භ කරන්න පුළුවන්. එතරම් ළමුන්ගේ අපිට ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා මේ පාඨමාලාව සම්බන්ධයෙන්. ඒ නිසා වයස් ભેදකින් තොරව ගොඩක් අය මේකට සම්බන්ධ වෙනවා. දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න ඇති දෙමව්පියන් තමන්ගේ දරුවා මේ පාඨමාලාවට යොමු කරන්න ඕනේ ඇයි? මොකද්ද හේතුව? ඇත්තටම ඒකත් හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම දරු දෙමාපියන්ගේ සම්බන්ධතාවය අද දුරස් වෙලා. අපි ගත්තොත් ශිෂ්‍යයා සහ ගුරුවරුන්ගේ සම්බන්ධය දුරස් වෙලා. අපි ගත්තොත් මෑත කාලේ නව සමීක්ෂණයෙන් එනවා අපේ යෞවනයන්ගේ සියදිවි නසා ගැනීම අනුපාතය වැඩි වෙලා තියෙනවා. ප්‍රශ්නයක් ආවට පස්සේ ළමයෙක් දන්නේ නැහැ මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒගොල්ලන් හිතන අවසානයේ විසඳුම තමයි අපේ ජීවිතයේ වලින් අපි වන්දි කරන. අපේ ජීවිතේ නැති කරගන්නකො. නෑ එහෙම දෙයක් කරන්න ඕනේ. ඒ සම්බන්ධ ආයතන තිබෙනවා. මේ ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒකට මුහුණ දීතු ආකාර තියෙනවා. අපි දන්නවා සයිබර් අපරාධ පරිගණක මේ ඔන්ලයින් කරා විශාල දේවල් අද සිද්ධ වෙනවා. ළමයින් හරි අසරණයි. ළමුන් එක අම්මා තාත්තට කියන්න දන්නේ. මෙන්න මේ දුරස් වෙච්ච සම්බන්ධය අපි හදනවා. විශේෂයෙන්ම දරුවෙක්ට දෙමාපිය අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? අර විරසක වෙච්ච පරතරය අපි අඩු කරන්නට මෙතන මේ පාඨමාලාව පාවිච්චි කරනවා. මම ඒකයි මේ කිව්වේ මේක නීති විතරක් නෙමෙයි උගන්වන්නේ. ජීවිතේ උගන්වනවා. ජීවිතේ උගන්වන්න මේක හොඳ පාඨමාලාවක්. ඒක දැනගන්න පුළුවන් මේ පාඨමාලාව සම්බන්ධ පළමු දවස් දෙක තුන ඇතුළත ළමුන්ට ඒක වෙනස දැනෙනවා. ඒක පළවෙනි දේශනයට ආවට පස්සේ පළවෙනි සම්මන්ත්‍රණයක් තියෙනවා නොමිලේ පැවැත්වෙන්නේ. ඉතින් ඇත්තටම දෙමාපියන්ට පුළුවන් දරුවෙක් එක්ක ඇවිල්ලා බලන්න මොකද්ද මේකේ විෂයපතේ මොනවද උගන්වන්නේ. මේක දරුවෙක් අපි යොමු කරලා ඇත්තටම මේකේ ප්‍රතිඵලයක් තිබෙනවාද කියන එක ඒ හරහා දැනගන්න පුළුවන්. ඉතින් දෙමාපියන්ට වග කියන කෙනෙක් විදියට ඒගොල්ලන්ට පුළුවන් අවස්ථාව ලබා දෙන්න. මේක මේ තෝරගන්න දෙපාද කියන එක. දැන් එයා විශ්වවිද්‍යාලයක ඉන්න පුළුවන්, උසස් පෙළ පන්තියක ඉන්න පුළුවන්. ඒක මේ ඇත්තටම අමතර දෙයක් විදිහට මේ දරුවට මේක කරගෙන යන්නට හැකියාව තිබෙනවා. අපි දැක්කා මේ ඔබේ පාඨමාලාව සම්බන්ධව විවිධ විවේචන තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් විවේචනය කරන්න පුළුවන්. හැමෝම හැම දෙයකටම කැමති වෙන්න ඕනි කියලා නීතියක් ලංකාවේ නැහැ. මේ විවේචන ගැන ඔබට මොනවද කියන්නේ? ඇත්තටම මගේ ජීවිතයේ හැමදෙස්සම අභියෝගයත් එක්ක ආපු කෙනෙක්. වසර 15ක් පුරාවටම නීති ශාස්ත්‍රය අපි ඇත්තටම නීති විද්‍යාල විවෘත විශ්වවිද්‍යාල විභාගවල ලංකාවේ නීතිඥවරු දහස් ගණනකට වැඩි ප්‍රමාණයක් බිහි කර තිබෙනවා. අපි ලංකාවේ විශේෂ ඇගීමට ලක් වෙච්ච ආයතනයක්. පහුගිය වසර දෙකේම ලංකාවේ හොඳම ලෝ ඇකඩමි ආයතන හිමි සම්මානය අපි ඇත්තටම දිනාගත්තා. ඉතින් සමහරට මේ ලැබෙන තත්ත්වයක් එක්ක මේ ළඟින පිළිගැනීමත් එක්ක සමහර ඔය හා සමාන පාඨමාලාවක් පවත්වන අයට යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අපි එයාටත් ඇත්තටම අනුකම්පා කරනවා. ඒ දාන මැසේජ් පවා සමහරට මම කිසි දෙයක් අපේ ඇඩ්මින් අයටත් කියන්නේ මේක ඩිලීට් කරන්න යන්න එපා. ඕන කෙනෙක්ට ඕන අදහසක් දාන්න පුළුවන්. ඒකට කවදා හරි සත්‍ය ඕන කෙනෙක් අවබෝධ කරගනීවි. අපි ඒවට විවේචනය කරන්න වක්කත් ඒකට උත්තර දෙන්න ඕනේ. කාලේ විසින්ම සමහර ඒවා උත්තර ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේවා මේ ලෝයර්ස්ලා සල්ලි හොයාගන්න කරන වැඩ කියලා එහෙමත් කමෙන්ට්ස් මම දැක්කා. ඔව් ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නෙමෙයි. අපි ඇත්තටම හොඳ බේස් එකක් අපිට හැදිලා තියෙනවා ලෝ ඉන්ට්‍රස්ට් වල. අපි ඇත්තටම දැන් පන්ති කරන මේක අමතර පාඨමාලාවක් විදිහට යන්නේ. දැන් ඉස්සරහට පටන් ගන්න හදන්නේ ඇත්තටම 8 වෙනි කණ්ඩායම. ඒතර ඇත්තටම බැච් 8ක් කරනවා කියලා කියන්නේ ශිෂ්‍යයන්ගේ විශ්වාසයත් එක්ක කියන්නේ. එහෙම දෙයක් නැත්නම් මේක කරගෙන යන්න බෑ. දැන් සමාජ මාධ්‍ය ඔස්සේ අම්සකෙට මුදලක් වියදම් කළා තව කෙනෙක් දාලා කමෙන්ට් එකක් දාලා පාඨමාලාවක් ආරම්භ කළා රවට්ටන්න පුළුවන්. හැබැයි මේක එහෙම රවට්ටන පාඨමාලාවක් නෙමෙයි. අපි ඇවිල්ලා බලන්න පුළුවන් මේකේ මේ පාඨමාලාවේ වෙනස මොකක්ද කියලා. මේ පාඨමාලාව කෙනෙක් හැදෑරුවොත් සාර්ථකව පාඨමාලාව නිමා කරාට පස්සේ ඊළඟට මොකද්ද කරන්න පුළුවන්? දැන් ඔහුට එකක් තමයි ඔබ මේ දකිනවා කේ විශ්වවිද්‍යාලයේ සහතිකය ලැබෙනවා. එකම මේ ස්ක්‍රෝල් එක. ඒක ඔහුට අපි තියාගන්න දෙයක්.
අර BMS එක ගිහිල්ලා Tamanට පොඩි පිළිගැනීමක් ක්ලොක් එකක් දාගෙන තමන්ට අධ්‍යාපන සුසුකමක් ලබා ගන්න. ඒක කවදා හරි දවසක තමන්ගේ ජීවිතයේ අධ්‍යාපන අහිමි වෙච්ච අය තමන් ගොඩක් වෙලාවට දුකටපත් වෙනවා. මට ජීවිතේ පාසල් කාලේ මට අධ්‍යාපන අහිමි වුණා. රැකියාව තුල මට යම්සි වෙනස්කම ලක් වුණා. හැබැයි රටට පෙන්වන්න පුළුවන් මම දැන් ඉගෙනගෙන යම්සි සත්‍යයකට යන්න පුළුවන් කෙනෙක් කියන විශ්වාසය මේ පාඨමාලා තුලින් ඇත්තටම ඇති කරන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. මේ පාඨමාලාව ඔච්චර වටිනවා නම් ලොකු ගාණක් වියදම් කරන්නත් වෙයි නේද? නෑ ඇත්තටම නෑ. මාසිකව 5000ක් වැඩි මුදලකට තමයි මේ පාඨමාලා තියෙන මාස 6ක් තියෙන. ඉතින් යම් කෙනෙකුට අපි හිතුව මේ ගාස්තු ගෙවන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බත් ඒත් ඇත්තටම අපි සමග ආයතන සාකච්ඡා කරලා මොකක් හරි ගාස්තු සහනයක් ගන්න අවශ්‍ය ඒත් අපි දෙනවා. ඒ කියන්නේ මුදලටම නෙමෙයි. ඇත්තට සමහර අයට අපි මේක නොමිලේ පාඨමාලා දීලා තියෙනවා. ඉතින් අවංකව කෙනෙක්ට ඒක අවශ්‍ය ඉගෙන ගන්න ඇත්තටම අපි උදව් කරන්න ලෑස්ති. දැන් නීතිඥතුමා බොහෝ දෙනෙක් පාඨමාලාවක් හදාරන්නේ end of the day මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන බොහෝ විට බලාපොරොත්තුව රැකියාවක්. මේ නීති ඩිප්ලෝමාව හදාරලා මේක හැදෑරුවා කියලා ඒ සුදුසුකම එක්ක රැකියාවක් ඉල්ලුම් කරන්න පුළුවන්ද කෙනෙක්ට? ඇත්තටම රැකියා කියන්නේ දැන් ලංකාවේ තියෙන ලීගල් ෆර්ම්ස් තියෙනවා. ඒවට ඇත්තටම අයදුම් කරන්න පුළුවන්. නීතිඥවරුන්ගේ අපි ගත්තොත් නීතිඥ කාර්යාලවල ක්ලාක් සඳහා විශාල තන්ත්‍ර ප්‍රමාණයක් තියෙනවා. ඒවට ඇත්තටම මේක හොඳ සුදුසුකමක්. මොකද ඒ ආයතනවල නීතිය නොදැන්න සිටින පුද්ගලයෙක් ගන්නට වඩා නීතිය ගැන දැනුමක් තියෙන කෙනෙක් ගන්න එක මම හිතන්නේ විශාල එයාට වැඩ කරගන්න පහසුවක් වෙනවා. අපේ කාර්යාලයට පවා නීතිය ගැන දැනගන්න ආවොත් අපිට ලේසි වැඩේ කරගන්න. ලංකාවේ පුරා බොහෝ තියෙන ඒ රැකියා අවස්ථාවට හොඳ අවස්ථාවක්. මම කියන්නේ කෙලින්ම මේක ඩිප්ලෝමා කරන පමණින් අනිත් පැත්තට වාට රැකියාවක් තියෙන කියලා. හැබැයි ඊට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ගත්තොත් දැන් පාසලක විදුහල්පතිවරයෙක් ගත්තොත්. විදුහල්පතිවරයා නීතිය දැනගන්න ඕනද පාසලක් පාලනය කරගෙන යාමේදී ළමයට දඩුවම් දෙන අවස්ථාවේදී දෙමාපියන් කොච්චර කම්ප්ලේන්ට් කරනවද අපේ දරුවට ගහලා තියෙනවා කියලා. ඒතකොට ඒ සම්බන්ධ ක්‍රියාත්මක නීතිය දැනගන්න ඕනේ නැද්ද? ගුරුවරියක් නම් දැනගන්න ඕනේ නැද්ද? ගුරුවරයෙක් නම් දැනගන්න ඕනේ නැද්ද? කොහොමද පාසල් දරුවන්ට අදාළව නීතිය? අපි ගත්තොත් රැකියාවක් කරන කෙනෙක් යම් ආකාර රැකියාවක් කරනදී හිතුමතේ තමන්ගේ ව්‍යාපාරයේ බොස් තමන්ගේ රස්සාවෙන් එළියට දානවා. එහෙම දාන්න පුළුවන්ද? එහෙම දාන්න බෑ. රස්සාවෙන් අයින් කරා කියලා කියන්නේ රස්සාවෙන් අයින් කළත් කීයෙන් කී දෙනෙක් දන්නවද අපේ පැමිණිල්ල? අපිට කම්කල් නිශ්චය සභාවට දාන්න පුළුවන් මාස 6ක් ඇතුළත. අපිට දාලා අපිට සාධාරණ යුක්තිසහගත සහනයක් අපිට ලබා ගන්න පුළුවන්. අපිට අපේ දරුවා ආසන්න පාසල තියෙන අපේ පාසලට අපිට දාගන්න අවශ්‍යතාවය දාගන්න බැරි වුණා. අපි අයිතිවාසිකම් කඩ වුණා. කීයෙන් කී දෙනෙක් දන්නවද අපේ අයිතිවාසිකම් කඩුණා පස්සේ නඩුවක් දාන්න කොච්චර කාලයක් ඇතුළත? මාසයක් ඇතුළත අපි මේ සම්බන්ධ පැමිණිල්ල දාන්න ඕන විශේෂාධිකාරියට. දැනෙන්නේ අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. එහෙම නැත්නම් අපිට තියෙනවා නීති ආධාර කමිෂන් සභාව. කියන්නේ අඩු දැන් ගොඩක් අය හිතනවා නීතිඥ සහනය ලබා ගන්න පුළුවන් වෙන්නේ මුදල් ගෙවලා විතරයි නෑ. අඩු ආදායම් ලාභීන්ට පුළුවන් නොමිලේ නීති ආධාර සායන තියෙනවා ලංකාවේ. ඒ වගේම අපේ තියෙන දැනුවත් භාවය අඩුයිනේ. ඔබ දන්නවා අපේ රටේ බස් රථවල විශේෂයෙන් පහුගිය වාර්තා වෙනවා 190කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ කාන්තාවන් කවර හෝ ආකාරයක ලිංගික හිංසනයට ලක් වෙලා තියෙනවා. සමහරට මේව දැනදෙනව අපි ඉවසා දරාගෙන ඉන්නවා. හැබැයි එහෙම අවශ්‍ය නෑ. අද නීති හරි බලවත් අපිට පුළුවන් තමන්ගේ දුරකථන පාවිච්චි කරලා මේ සම්බන්ධ අවශ්‍ය බලධාරී දැනුමක් කරන්න. ඒ වගේම දැන් මේ ඔබතුමා කිව්වනේ මේ පාඨමාලාව හදාරමික ගෘහිණියකට උනත් වැදගත් කියලා. මම මේ කල්පනා කරේ අපේ රටේ බොහෝ දෙනෙක් කුලී පදනම මත නිවාසවල ඉන්නවා. එතකොට මේ අපි දකිනවා සමාජ මාධ්‍ය ජාලාවල කුලී නැවසියන්ට හිමිකරුවන්ගෙන් බොහෝ මේ අසාධාරණකම් අකටයුතුකම් සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක උනත් කතා කරන් නීතිය දැනගෙන හිටියොත් අනිවාර්යයෙන්ම අවශ්‍ය. මොකද ඒ සමහර ගිවිසුමක් අපි ගොඩක් වෙලා සකස් කරගන්නේ ගිවිසුමේ පිට කටයුතු කරන්න බෑ. හිතුමතේ අපි ගෙදරින් දොට්ට දාන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපි නීතිමය රාමුවක් තිබෙනවා. ඉතින් අපි ඒක ගැන දැනගන්න ඕනේ. අනිත් පැත්ත බදු ඔප්පුවක් සකස් කිරීමේදී මුද්දර ගාසු රජයට ගෙවිති යම්සි ගාසුවක් තිබෙනවා. ලෝය කෙනෙක්ට නොතාරිස්වරයට බෑ හිතන හිතුනේ මුදල් අය කරන්න බෑ. මිනිස්සු දන්නේ නැති නිසා මිනිස්සු කොතරම් වෙලාවට මිනිස්සුගේ අයිතිවාසිකම් කඩලා තියෙනවා. අපි මේ නීතිය ඇත්තම දැනගන්න ඕනේ නැද්ද? අපි දැනගන්න ඕනේ. මේක මේ රැකියාව විතරක් නෙමෙයි අපේ එදිනෙදා ජීවිතේ අපිට ජීවත් වීම අවශ්‍ය ගොඩක් දේවල් මේ පාඨමාලා තුළ උගන්වනවා. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේ තමන්ට සාර්ථකත්වයටපත් වෙන ප්‍රශ්න හමුවේ අභියෝග හමුවේ කොහොමද ඒවට උත්තර හොයන කියන ක්‍රමය අපි මේ පාඨමාලා තුළ ඇත්තටම උගන්වනවා. මේක වයස් ભેදයක් නෑ. දැන් ඔබට හිතෙන්නට පුළුවන් ඔබ ලංකාවේ කොහේ හිටියත් මේක බොහොම වටිනා පාඨමාලාවක්.
මේක දැනගෙන ඉන්න එක ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යන්න බොහොම වටිනවා. ඒ නිසා මේ පාඨමාලාවට මම සම්බන්ධ වෙන්න ඕනි කියලා. එහෙම හිතනවා නම් කොහොමද? අපිට නම පාඨමාලා ඉදිරි සති කිහිපය තුළ පටන් ගන්නවා. අපේ පහතින් තියෙන WhatsApp අංකයක් ඒකම WhatsApp channel එකේ තිබෙනවා. ඒකට සම්බන්ධ වෙලා වැඩිදුර විස්තර ලබා ගන්නට ඇත්තටම පුළුවන්. පළවෙනි දවසේ ආරම්භක සම්බන්ධ නොමිලේ තිබෙන්නේ. එදාට ඇවිල්ලා ඇත්තටම බලන්න පුළුවන් මේක හොඳයිද නරකයිද. කැමති නම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. නීතිඥතුමා දැන් බොහෝ වෙලාවට අපේ රටේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම කාන්තාවන් නීතිය ගැන නොදන්න නිසා අසරණ වෙනවා. නැත්තම් අසාධාරණයට ලක් වෙනවා. බොහෝ දෙනෙක් දන්නේ නැහැ නීතිඥවරයෙක් නැතු උසාවියේ ගිහිල්ලා පෙනී හිටලා කතා කරන්න පුළුවන් හිමිකමක් අපිට තියෙනවා. නැත්තම් දැන් අපි සාකච්ඡාවට කලින් කතා කරා වගේ අද පවුල් අවුල් බොහොම වැඩි. එතකොට යම් කිසියකින් තමන්ගේ පවුල බිඳුනොත් තමන්ට ඒ සම්බන්ධව ලබා ගන්න පුළුවන් සහන රාශියක් තියෙනවා. මේ දේවල් ගැනත් මේ පාඨමාලාව ඇතුළේ කතා කරනවා. ඇත්තටම පවුලේ විශේෂයෙන්ම දරුවන්ගේ සම්බන්ධතා පිළිබඳව විවාහය දික්කසන් මේව ගොඩක් දේවල් කතා කරනවා. සමහරට දැන් අපේ පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ හස්බන්ඩ් කොලාට පහර දුන්නාට ස්ත්‍රිය මේ මගේ ස්වාමි පුරුෂයා මේක එළියට දාන්න ඕනේ කියලා බොහොම කිර කරගෙන ඉන්නවා. ගෘහස්ත හිංසනය දරා ගන්නවා. විශේෂයෙන්ම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අපේ සමාජය තුළ බහුලව සිද්ධ වෙනවා. හැබැයි එහෙම ඉවසලා ඉන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලය තමයි දරුවන්ට ඒක බලපානවා. ඉතින් ඇත්තටම ජීවිතේට පුළුවන් ඒ සම්බන්ධ කියලා ෆැමිලි කරන්න. ඒ සම්බන්ධ සහන ලබා ගන්න පුළුවන්. එහෙම ෆැමිලි කිරීම තුළ අනිත් දවසේ ඒ වෙන හානිය යම් කිසි හැට අවම කරගන්නට පුළුවන්. දැන් විශේෂයෙන්ම දරුවන් ඉන්න දෙමාපියෝ දැනුවත් වෙන්න ඕනේ. අපේ දරුවෙක් 16ට වඩා අඩු නම් 16ට අඩු නම් ඔහු යම් කිසි කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියොත් ඔහුට කියන්න බෑ පිරිමි කියන්න බෑ මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කියන්න බෑ. 16ට අඩු කෙනෙක් එක්ක යම්කිසි ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා නම් ඒක කැමැත්ත දුන්නත් එකයි කැමැත්ත නොදුන්නත් එකයි ඒක අපේ රටේ අපරාධනේ වරදක්. දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් ගොඩක් වෙලාවට සමහර දෙමාපියෝ පුදුමයටපත් වෙනවා. සමහර දරුවෝ ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. අම්මලා දන්නේ නැහැ. ඉතින් අපේ රටේ නීතිය අම්මලා දන්නේ නීතිය නැහැ. අර 16ට අඩු කෙනෙක් එක්ක එහෙම සම්බන්ධතාව පවත්වාගෙන යන්න බෑ. ඒක නීතිය වරදක්. අපේ රටේ කීයෙන් කී දෙනෙක් දන්නවද? දැන් ඇත්තටම ඔබයි මමයි පාසල් යන කාලේ සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් යාළුනේ 10 11 12 දැන් එහෙම ළමයි නෙවෙයි. දැන් මේ පුංචි මේ පහේ දැන් එහෙම සම්ප්‍රදායක් තියෙන ඇත්තටම. ඉතින් ඇත්තටම දෙමාපියෝ නීතියෙන් දැනගන්න ඕනේ. අඩුම තමන්ගේ දරුවෙක්ට වෙන හානිය නවත්ත ගන්න පුළුවන්. දරුවෙට උපදෙසක් දෙන්න පුළුවන්. අපේ රටේ නීති අධ්‍යාපන ලිංගික අධ්‍යාපන අපේ රටේ කතා කරනකොට කීයෙන් කී දෙනෙක් කතා කරන පාසල් අධ්‍යාපන කතා කරන්නේ නැහැ. ප්‍රසිද්ධිය කතා කරන්නත් බයයි. කරන්නත් බයයි. පාසල් තුල නීති උගන්වන්නෙත් නැහැ. එහෙම වුණාම ඉතින් ඇත්තටම මේක හොඳ අවස්ථාවක් නේ. අර නොදන්න නීති ඉතින් ඉගෙන ගන්න මේක හොඳ අවස්ථාවක්. දැන් සමහර වෙලාවට මේ අපි අර සාකච්ඡාවට කලින් කතා වුණා අපේ රටේ බොහෝ වෙලාවට විවාහ බොහොම ඉක්මනට බිඳෙනවා. අර කතාවට කියන්නේ දැන් වෙඩින් ඇල්බම් එක print කරලා ගෙනලා දෙන්න කලින් දික්කසාදයට නඩුව ෆයිල් කරලා ඉවරයි. එහෙම අවස්ථාවක විශේෂයෙන් අපි හිතමු අනියම් සම්බන්ධතාවයක් හින්දා සැමියාගේ නැත්තම් බිරිඳගේ පවුල කැඩෙනවා නම් මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. අපේ නීතිඥයෙක් මොන ගහනොත් නීතිඥතුමා කටයුතු ටික සකස් කරගන්නකන් අපි පාඩුවේ බලාගෙන ඉන්නවා. නීතිඥතුමාට බල කරන්න නැත්තම් මෙහෙම දෙයක් කරලා මට සහනයක් අරන් දෙන්න. අලුතෙන් මේ සම්බන්ධව මොන හරි අප්ඩේට් වෙලා තියෙනවද? නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඉක්මනට ඉවරලා දෙන්න මම ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ කියලා ඉවර කරගන්න. මේ වගේ දේවලුත් මේ කෝස් එකේ කියලා දෙන්න. ඇත්තටම විශේෂයෙන් ඒ වෙනම ළමයි ඇත්තම ආසෙකට ගන්න ආස ගොඩක්ලා දේශනය තුළ බිස්නස් කට් කරන්නේ නැහැ. අපි හිතමු යම් කෙනෙක් අනියම් සම්බන්ධතාවයක් තුළ දික්කසාදී යනවා නම් අපි හිතමු කිසියම් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවය පවත්වන සමවිත්තිකරු නැත්නම් සමවිත්තිකාරිය. කෝ-ඩිපෙන්ඩන්ට්. ඔව්. ඒතර ඒගොල්ලන්ට විරුද්ධව වෙනම දැන් අලුතෙන් ශ්‍රේෂ්ඨාධික නඩු තීන්දුවක් ලබා දුන්න පහුගිය කාලේ එයාට විරුද්ධව නඩු පවරලා වෙනම වන්දියයි කරගන්න පුළුවන්. දැන් ඒව අපි ඇත්තටම දැනුවත් භාවයක් නේ අපි සමහර ඉවසගෙන ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේක දෙපැත්තටම මම හිතන්නේ හොඳ ආරක්ෂණයක්. අපි මේ වගේ දේවලුත් අනිවාර්යයෙන්ම දැනගන්නට ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියාම සමහර වෙලාවට පොලිසියේ ඉන්න නිලධාරී මහත්මයාත් ඉතාම කාර්යබහුල වුන් හැකි පමණ නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. හැබැයි සමහර වෙලාවට බොහෝ දෙනෙක් කියනවා මං පොලිසියට ගියා. හැබැයි මාව අසාධාරණයට ලක් වුණා. නැත්තම් මං කට උත්තරේ ගද්දී ඒක පටිගත කරා. එහෙම කරන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්නක් තියෙනවා නේ ලංකාවේ. ඇත්තටම තියෙන ඒවා අර මිනිස්සු ඇත්තට නීතිය නොදන්න නිසා තමයි ඇතිලා තියෙන අපි මේ ගොඩක් වෙලාවට පොලිස් බලතල පොලිසිය නීතිය ක්‍රියාත්මක ආකාරයේ Tamante යම්සි අකටකුත්තක් සිද්ධ වුණොත්
ඒ නීතිය රැකවරණය ගන්න පුළුවන් ආයතන පුද්ගලයන් පිළිබඳ දැනුවත් වෙනවා. ඒ දැනුවත් භාවය තුළ ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න වලට සාර්ථක උත්තර ඒගොල්ලන්ට මේ පාඨමාලා තුලින්ම හොයා ගන්නට පුළුවන්. එහෙම බැලුවොත් ඉතින් අම්මලාට දරුවන්ට තාත්තලාට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන මහත්මීන්ට එතකොට ලංකාවේ දිවාසුරකම් මධ්‍යස්ථාන රාශියක් තියෙනවා. එතකොට ප්‍රී ස්කූල් රාශියක් තියෙනවා. මේවල සේවය කරන අයට මේ හැමෝටම මේ පාඨමාලා වැදගත් කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේක දැන් ඇත්තටම විෂයපතේ අපි ගත්තොත් ලෝකේ සහ ලංකාවේ නීති ක්‍රම පිළිබඳව අපි සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය, ළම අපචාර, සයිබර් අපරාධ, ඊපස්සේ පරිගණක හරහා ගොඩක් වෙලාට අපරාධ සිදුවන අපි ඒව ගැන කතා කරනවා. කම්කරුවන්ට අදාළ නීති අපි කතා කරනවා. සේවක අයිතිවාසිකම් නීතිකම් පිළිබඳ කතා කරනවා. ත්‍රස්තවාදී වැළැක්වීම පන්ත, පොදු දේපල පනත, අපි ඊටම ගත්තොත් එහෙම රටේ උත්තරීතර නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒක නමට සීමා නොකර අපි නීතිය ගැන අපි අතන කතා කරනවා. පරිසර නීති මේ ආකාරයට අපිට ගත්තොත් එහෙම අර පෞල වික්කසාද ළමන්ගේ සම්බන්ධ මේ ආකාරයට පුළුල් විෂයපතක් අපි මේකේ තියෙනවා. ඒක මාස 6ක් තුල මේක ඇත්තට අපේ නිබන්ධන පවා බොහොම ලස්සනට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව අපි මේක සකස් කරලා තියෙනවා. මේක ඇත්තටම නිබන්ධන කියවලා හරි ළමට ඉතා පහසුවෙන් නීති ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ පාඨමාලා අපි ඇත්තටම සකස් කරලා තියෙන්නේ. හොඳයි. ලංකාවේ පුරවැසියෙක් විදිහට ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතිය දැනගෙන ඉන්න එක බොහොම වැදගත් කියලා දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති. ඉතින් එහෙම නීතිය ඉගෙන ගන්නේ කොහොමද කොහෙන්ද කියලා ඔබ හිතනවා නම් ඔබට උදව් කරන්න තමයි අද අපි නීතිඥ නීත් උදේශ මහත්මයාව මුණ ගැහෙන්න ආවේ. දැන් ඔබතුමා අපිට කියන්නකෝ අපි මේ සාකච්ඡාව ඉවර කරන්න කලින් ඩිප්ලෝමා එකත් එක්ක එකතු වෙන්නේ සහ කවදා ඉඳන්ද එකතු වෙන්න පුළුවන්. ළඟදිම කෝස් එකක් ස්ටාර්ට් කරනවා. අපි ඇත්තටම ඉදිරි සතියවල අපි නව පාඨමාලාව සම්බන්ධ කරනවා. පහතින් තියෙන අපේ WhatsApp අංකයක්, එකම WhatsApp channel එක තියෙනවා. ඒ හරහා වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඒ හරහා පහසුවෙන් අපි සියලු විස්තර එයාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආරම්භය සඳහාම යම් කිසි මුදලක් ගෙවලාද මේ ඩිප්ලෝමා එකට එකතු වෙන්න ඕනේ නැත්නම් නොමිලේ සම්මානයක් තියෙනවා. සම්මානය අතර නොමිලේ පැවැත්වෙන ඕනෑම කෙනෙකුට නිවසේ සිට ඔන්ලයින් හරහා පැවැත්වෙන ගෙදර Zoom හරහා පළවෙනි සම්මානයට සහභාගී වෙන්න පුළුවන්. කෝල් කරලා අහන්න ඕනේ නීතිඥතුමාට කතා කරන්න ඕනේ කියලා. අපි අංක කියමුද? 0.787 මොකද්ද Facebook page අපේ නීතිතා ලෝ ඇකඩමි Facebook පිටුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිඥ නීති උදේශ Facebook පිටුව follow කරන්න පුළුවන්. අපේ YouTube එක තියෙනවා, TikTok එක තියෙනවා. මේ හරහා ඕන කෙනෙක්ට ඕන තොරතුරක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. අපි වෙබ් අඩවිය තියෙනවා www.neeta.lk වෙබ් අඩවියට කියලා මේ සියලු විස්තර ඔබට ලබා ගන්න පුළුවන්. හොඳයි. හිතවතුනි සාකච්ඡාව අවසන් කරන්න හදන්නේ. ඔබ කැමති නම් ඔබට පුළුවන් මේ ඩිප්ලෝමා එකත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු වෙන්න කැමති කෙනෙකුට එකතු වෙන්න පුළුවන් ක්‍රම අපි රාශියක් කිව්වා. ඉතින් අපි අද ගිහින් එන්නම්. ප්‍රාර්ථනා කරන්නේ ඔබට ලස්සන ජීවිතයක්.